ජපානය ලංකාව තුළ ක්‍රියාත්මක වෙමින් පැවති දූෂණ සංස්කෘතියේ ගොදුරක් බවට පත්ව සිටින බව මෙරට ජපාන තානාපති අකියෝ ඉසුමුටා මහතා පවසා තිබෙනවා. මේ බව වාර්තා කර තිබෙන්නේ ඩේලි මිරර් වෙබ් අඩවියයි. බලයට පත්ව සිටින නව රජය මේ දූෂණ සංස්කෘතිය රටින් තුරන් කිරීමට කටයුතු කරන ඇතැයි තමන් අපේක්ෂා කරන බවද තානාපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. ලංකාවේ ආයෝජනය කිරීමට සූදානමින් සිටින ජපන් සමාගම් රැසක් මෙම නරක අත්දැකීමට මුහුණ දී ඇති බව පවසන තානාපතිවරයා ජපන් සමාගම් කිසිසේත්ම අල්ලස් හෝ කප්පම් ලබා දීම සිදු නොකරන බවද පවසා තිබෙනවා. නව රජයේ කිසිදු දේශපාලඥයෙක් කිසිදු ආකාරයක දූෂණයට සම්බන්ධ නොවන බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා අවධාරණය කර තිබෙනවා. මේ පිළිබඳව අදහස් දක්වමින් ජපාන තානාපතිවරයා පවසා ඇත්තේ දේශපාලනඥයන් මෙන්ම රාජ්‍ය නිලධාරීන්ද දූෂණයේ යෙදීම වැළැක්වීම එකසේ වැදගත් බවයි. ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කර ඇති බැවින් නව ව්‍යාපෘති ජපානය තුළ ආරම්භ කිරීමට ජපානය සූදානම් දැයි තානාපතිවරයාගෙන් ඇසූ විට ඔහු ඊට පිළිතුරු දී ඇත්තේ නව ව්‍යාපෘති ආරම්භ කිරීම ලංකාවේ ණය ආපසු ගෙවීමේ හැකියාව මත තීන්දුව වන බවයි.